අපි යමු අද ඩිවෝනගේ ආච්චිවයි සීයවයි බලලා එන්න. ඩිවෝන බබාගේ තාත්තගේ උපන්දිනේ මේ සතියේ තියෙන නිසා අපි යනවා එයාගේ මහගෙදර. ඔයා මේ දකින්නේ හෙම්බිරිස්සාවකට ඉද අවශ්‍ය වෙන ස්ලිප් ටිකක්, උණ කටුවක්, විශේෂයෙන්ම එයා නිතර පාවිච්චි කරන එදිනෙදා පාවිච්චි කරන එයාගේ බඩු ටික දාගෙන එයාගේ පොඩි ගමන් මල්ල පැක් කරගන්න විදිය. මේ ගමන් මල්ල අපි බබාත් එක්ක කොහේ ගියත් අපිත් එක්ක එහාට මෙහාට නිතරම යනවා. මේකේ තියෙන්නේ එයාට එදිනෙදා අත්‍යවශ්‍ය වෙන චූටි උපකරණ ටිකක්, තුවාලයක් වුණොත් ගන්න, බෙටඩීන් ලික්විඩ් එක, එයාගේ නේල් කටර් එක, ඊට පස්සේ එයාගේ ඇඟට ගාන සබන් කැටේ, ඊටත් අමතරව වෙට් වයිප් ටිකක්, උණ කට්ටක්, ටූත් බ්‍රෂ් එක, ටූත් පේස්ට් එක, මේ එදිනෙදා ඕන වෙන පොඩි පොඩි දේවල් ටික අනිවාර්යයෙන්ම මේ ගමන් මල්ලේ තියෙනවා. මේ තියෙන එයාගේ විටමින් එක, වෙල් බේබි. මෙන්න මේ ටික තමයි අපි මේ පැක් කරගෙන ගමනට අරගෙන යන්නේ. ඉතින් පුරුදු විදිහටම අපි යට එයාගේ කෑම එකත් හදාගෙන මේ පිටත් වෙන්න ලෑස්ති වෙන්නේ. චූටි නෝනට අපි උදේ කවාගත්ත නිසා දවල් බත් එක ලෑස්ති කරගෙන ගියාම අපිට ලේසි. ඊට අමතරව අපි ආච්චිලා ගෙදර යන නිසා බඩේ ඉරිඟුවට ටිකයි, තලයට ටිකයි, යාගේ හවසට අග්ගල හදලා දෙන අග්ගල වලට අවශ්‍ය දාන්නේ ටිකයි වෙනමත් ටිකක් දාගත්තා. එතකොට කොහේ ගියත් තමන්ගේ ගමෙන් කිලෝමීටර් 100ක දුරක් ගියත් එයාට අවශ්‍ය හුරු පුරුදු එයාගේ කටට රසය දැනෙන කෑම ටික තියෙනවා නම් අම්මිටයි බබාටයි හිතට කරදරයක් නැති නිසා. ඉතින් මේ ටික ඔක්කොම ලෑස්ති කරගෙන එයාගේ කෑම හදන භාජනේ දාගෙන තමයි අපි ගමන යන්න පිටත් වෙන්නේ. ගමන පටන් ගත්තට පස්සේ අතරමඟදී අපේ චූටි නෝනට නිින්ද ගියා. ඔන්න අපිට chance එක ආවා බබාට බත් කැඳ වතුරක පවා ගන්න. සාමාන්‍යයෙන් අපේ චූටි නෝනා දේවල් කනවා බොනවා හරි හොරයි. එයාට නිින්දෙන් තමයි මේ බත් කැඳ වතුරක පවා ගන්න අපිට පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි යන අතරමඟදී ඩොමිනෝස් එකේ ෆ්ලේවර්ස් 6ක් තියෙන පීසා එකක් ඕඩර් කරා. ඒකට නම් ලකුණු දෙන්න පුළුවන් 10න් 5ක් තමයි මේ පීසා එක ලොකුවට පෙවුනට ඒකේ හැම විශේෂ රසක් අපිට නම් තිබුණේ නැහැ. ඒක ඕඩර් කරේ අපි සීදු අවුට්ලට් එකෙන්. හැමතැනම එක වගේ නොවෙනවද දන්නෙත් නෑ. හැබැයි අපිට නම් ඒකේ රසය එච්චර සෙට් උනේ නෑ. ඊට පස්සේ අපි හයිවේ එකට දාලා මේ යන්නේ චූටි නෝනාගේ ආච්චිවයි සීයාවයි බලලා එන්න. මේ හරියම ලස්සනයි. ඉතින් හයිවේ එකේ යද්දී කඳු පන්ති පේනවා, කුඹුරු යායවල්, ඊට පස්සේ ගමක් වගේ කුඹුරු යායවල් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට මහා මුහුද හම්බ වෙනවා. ඉතින් මේ අපි ආවේ බේරුවලට. ලංකාවේ තියෙන හරිම සොබා සෞන්දර්ය භූගෝලීය දේශගුණික ලක්ෂණ වලින් වෙනස්ම අපූර්වම පැත්තක් විදිහට මමට දැන් බෙහෙරුවල දැනෙනවා ඉස්සරටත් වඩා. ඉතින් බොහොම ස්තුතියි.